Beyond the Ordinary. හයි ඔන්න අපි මේ දැන් ඉන්නේ පූකට් එයාපෝට් එකේ. එන්නකෝ බැගේජ් ටිකත් අරගෙන යමු අපිත් එක්ක හොටෙල් එකට. අපි මේ ඔයාලව එක්කන් යන්නේ පූකට් වල තියෙන ටෝලස්ම හොටෙල් එකට. The Royal Paradise Hotel and Spa. යමුද මාත් එක්ක රූම් ටුවර් එකක්. ටනනාඩාන් ඔන්න මේ තියෙන අපේ රොයල් ස්වීට් එක. මේ තියෙන අපේ ලිවිං ඒරියා එක. එතකොට මේ තියෙන අපේ නෑ මේ ඉන්නේ මගේ සුදු මහත්තයා. එතකොට මේ තියෙන අපේ කිචන් එක, අපේ බෙඩ්රූම් එක,
අපේ ඩ්‍රෙසින් රූම් එක. ඉතින් ඔයාලා රූම් එක බලනකම් මට හිතුණා අපේ මේ හොටෙල් ස්ටේ එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා පූකට් ඇවිල්ලා මේ හොටෙල් එකේ හිටියොත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම පූකට් වල තියෙන නයිට් මාකට්ස්, ස්ට්‍රීට් ෆුඩ්, ලයිව් මියුසික් ඇන්ඩ් ඩෑන්සින්, නයිට් shopping මේ හැම දෙයක්ම ලේසියෙන් එක්ස්ප්ලෝර් කරන්න. මොකද මේ හැම දෙයක්ම තියෙන්නේ මේ හොටෙල් එකේ ඉඳලා 200 meters වගේ walking distance එකකින්. ඒ වගේම මේ හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් වලට වෙනම හලාල් ෆුඩ් කෝනර් එකකුත් තියෙනවා. එහෙනම් අපි හෙට උදේට හම්බ වෙමු. good night. උදේන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඔයාලම එක්ක යන්නේ බිග් බුද්ධ ටෙම්පල් එකට. හැබැයි දැන් නම් ඔයාලට පූකට් ගියොත් බිග් බුද්ධ ටෙම්පල් එක නම් විසිට් කරන්න බෑ. ඒකට හේතුව මේ වීඩියෝ එක එන්ඩ් එකේදී මම ඔයාලට අනිවාර්යෙන් කියන්නම්. එන්නකෝ අපි දැන් යමු ටෙම්පල් එකට. පොඩි කතාවක් කියන්නද? හස්බන්ඩුයි මමයි අපි දෙන්නම එකම ස්කූල් එකේ එකම ක්ලාස් එකේ. ඔන්න ඉතින් ග්‍රේඩ් 9 වලදී එයා මට ලව් ලෙටර් එකක් දීලා මගෙන් කැමැත්ත ඇහුවා. මං ඉතින් එයාට හා කිව්වා. මං එයාට හා කියලා 2023ට අවුරුදු 20ක්. ඉතින් අපේ 20th anniversary එක සෙලිබ්‍රේට් කරන්න තමයි තායිලන්ඩ් ආවේ. ඉතින් අපේ ටුවර් එකේ පළවෙනි දවසේ මුලින්ම පන්සලකට ඇවිල්ලා පන්සලෙන් ආශිර්වාද අරගෙන දවස පටන් ගන්න ඕන කියලා අපි දෙන්නම හිතුවා. I love you Sudu. බුදු සරණයි. ලෝකවාසී ඔබ සැමට බුදු සරණයි. Amen. මේ බිග් බුද්ධ ස්ටැචු එක තමයි තායිලන්ඩ් වල තියෙන තුන්වෙනියට උසම ස්ටැචු එක විදියට සඳහන් වෙන්නේ. මේ ස්ටැචු එක කොන්ක්‍රීට් වලින් හදලා වයිට් මාබල් වලින් තමයි හරි ලස්සනට කවර් කරලා තියෙන්නේ. මේ ස්ටැචු එකේ උස අඩි 148ක් සහ පළල අඩි 83.5ක්. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ තායිලන්ඩ් වල පොඩි පොඩි අයිලන්ඩ්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතරින් පූකට් තමයි තායිලන්ඩ් වල තියෙන ලොකුම අයිලන්ඩ් එක. ඉතින් මේ පූකට් අයිලන්ඩ් එකේ තමයි ඔයාලට දැන් මේ පේන බිග් බුද්ධ ස්ටැචු එක තියෙන්නේ.
මං ඔයාලට මුලින්ම කිව්වා නේද ඔයාලට දැන් මේ ටෙම්පල් එක විසිට් කරන්න බෑ කියලා. ඒ ඇයි දන්නවද? 2024 වෙච්ච නායෑමක් නිසා බිග් බුද්දා ටෙම්පල් එක දැන් ටෙම්පරරි ක්ලෝස් කරලා තමයි තියෙන්නේ. හැබැයි ඔයාලට ටෙම්පල් එක විසිට් කරන්න බැරි වුණාට බිග් බුද්දා ස්ටැචු එක ඈතින් බලා ගන්න පුළුවන් ලස්සන view points දෙක තුනක්ම තියෙනවා. ඉතින් ඔයාලත් පූකට් ඇවිල්ලා බිග් බුද්දා යන්න ප්ලෑන් කරනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ටෙම්පල් එකට යන්න කලින් ලෝකල්ස් ලාගෙන් අහලා බලලා යන්න ටෙම්පල් එකට යන්න පුළුවන්ද බැරිද කියලා. Oh, that's water, no? Yeah. चलो लोग पेन ඈත ගියා. You can go. That's all. අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආදරේ හැමෝටම. Lankan Kangaroo. Travel beyond the ordinary.